ලංකාවේ කැලෑවන් තුළ සැඟව සිටි බියකරු නිත්තෑවෝ. අයිබෝන් හැමෝටම ලංකාව කියන්නේ අභිරහස්වලින් පිරුණු රටක්. අපි අහලා තියෙන යක්ෂයින් ප්‍රේතයින්ට වඩා වෙනස් ලංකාවේ අග්නිදිග වනාන්තරවල ඇත්තටම ජීවත් වුණා කියලා කියන අර්ධමානුෂී සත්ත්ව කොට්ටාසයක් ගැන ඔයාලා අහලා තියෙනවද? අද අපි කතා කරන්නේ ලංකාවේ වඳ වෙලා ගියයි සැක කරන බියකරු නිත්තෑව ගැන. ජනප්‍රවාදවලට අනුව නම් නිත්තෑව කියන්නේ අඩි 3-4ක් විතර උස්ස මුළු ඇඟම කෙස්වලින් වැසුණු සත්ත්ව කොට්ටාසයක්. ඔවුන්ට මානුෂීය මුහුණකට සමාන මුහුණක් තිබුණත් ඔවුන්ගේ අත්වල තිබුණේ ඉතාමත් දිගු සහ ශක්තිමත් නියපොතු. වැදි ජනප්‍රවාදවලට අනුව නිත්තෑව ඉතාමත් දරුණුයි. ඔවුන් කුඩා කණ්ඩායම් විදියට එකතු වෙලා වැද්දන් බව දඩයම් කරලා තියෙනවා කියලා අතීත කතාවල සඳහන් වෙනවා. 12වන සියවස දක්වාම ලංකාවේ පානම වගේ ප්‍රදේශවල මේ නිත්තෑව ජීවත් වුණු බවට සාක්ෂි හමු වෙනවා. වැද්දන් සහ නිත්තෑවන් අතර ඇතිවුණු දරුණු ගැටුමකින් පස්සේ වැද්දන් විසින් නිත්තෑවන්ව ගල් ගුහාවකට කොටු කරලා ගිනි තබා විනාශ කළ බව කතාවල සඳහන් වෙන්නේ. හැබැයි අදටත් සමහර විශ්වාස කරනවා මේ නිත්තෑවන් ලංකාවේ ඝන කැලෑවල ඇතුලේ කොහේ හරි තවමත් ජීවත් වෙනවා කියලා. ඇත්තටම නිත්තෑව කියන්නේ මිත්‍යාවක්ද නැත්නම් ලංකාවේ ජීවත් වුණු තවත් එක මිනිස් කොට්ටාසයක්ද? ඔයාලා මේ ගැන දන්න තොරතුරු පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ලංකාවේ අභිරහස් තොරතුරු දිගින් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.